කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්. එදින් ඔබ අපි කවුරුත් දන්නවා ලංකාවේ ජනප්‍රිය නිලි පියුමි හංසමාලිගේ පහුගිය දවස්වල වත්කම් ගැන හොයන්න පටන් ගත්තා. හොයලා සමහර කට්ටිය කිව්වා පාතාල සල්ලි, කුඩු සල්ලි, පියුමිට සල්ලි වගේක් දානවා කිව්වා. තවත් කාන්තාවක් එයත් ක්‍රීම් බිස්නස් කරන්න කියලා කිව්වා. ඔන්න ඔහොම එක ජාතිය කතන්දර කියනවා. ඉතින් මේ කතන්දරත් එක්ක පියුමි හංසමාලිගේ මේ විස්තරත් එක්ක පියුමි හංසමාලිගේ සල්ලි නිදානය සල්ලි මැෂිම කොහොමද කියලා පහුගිය දවස්වල වාර්තා වුණා. ඒ තමයි එයා අඩු මුදලට ගන්න ක්‍රීම් වැඩි ගාණකට විකුණනවා කියලා පත්තරේම ගියා. අපි කියන කතාවක් නෙමෙයි. හරිද? රුපියල් 2000 3000 6000 එහෙම ගන්න ක්‍රීම් 20000 30000 30000ට විකුණනවලු. හරිද? එහෙම කියලා කිව්වා. ඉතින් මේකත් එක්ක මේක සමාජගත කිරීමත් එක්ක ඇයගේ බිස්නස් එකට කෙලවිලා තියෙනවා. ඒ කියන්නේ ඇයගේ රුපියල් 35000 40000 ක්‍රීම් ගත්ත පිරිසක් ඉන්නවනේ. දැන් ක්‍රීම් ගැනීම අඩු වෙලා තියෙනවලු. මොකද සමාජ මාධ්‍යවල, ටීවී එකේ, පත්තරේ, රේඩියෝ එකේ ගිහිල්ලා තියෙනවා පියුමි හංසමාලිගේ ක්‍රීම් අරන් තියෙන්නේ. සමහරක් කියවුන් කියන කොටුවෙන් අරගත්තුවලු මේ විකුණන්න කිය පියුමි හංසමාලට වට්ටන්න පුළුවන් උපරිම තැනට වට්ටන විදිහට පත්තරේ ඉඳගෙන සෝෂල් මීඩියා වල මේ හැම තැනම පියුමි හංසමාලිගේ මේ ක්‍රීම් එක ගැන කතා වුණා. ඒ කියන්නේ අඩු මුදලට තියෙන භාණ්ඩයක් ඉතාමත් අධික ලාභයක් තියන් විකුණනවා කියන එක තමයි සෝෂල් මීඩියා වල සහ මේ ටීවී channel වල ගියේ. ඉතින් ඒකෙන් පස්සේ මෙයාගේ ගැනුම්කරුවන් අඩු වෙලා තියෙන බවට වාර්තා වෙනවා. එයාගේ ක්‍රීම් එක ගන්න පිරිස ඉතාමත්ම අඩුයි කියලා වාර්තා වෙනවා. මොකද මිනිස්සු කැමති නැහැ. මිනිස්සු හිතන්නේ මේක එයාලා මැනුෆැක්චර් කරන්නේ ෆැක්ටරි එක හදන්නේ. එතකොට ඒක ක්වොලිටි එකක් තියෙනවා. අපිට එවනවා. අපිට එවුවන් පස්සේ රිසල්ට් බලනවා. එහෙම කියලානේ හිතන්නේ. ඉතින් ඇත්තටම එහෙම දෙයක් නැහැ. තිබිලා තියෙන්නේ අරහෙන් ගන්නවා, මෙහෙන් පැක් කරනවා, මෙහෙන් යවනවා. එහෙම කේස් එකක් වගේ එකක් තමයි දැන්ට ওই සමාජ මාධ්‍ය ජාලවල පත්තරවල කියපු දේ මිනිස්සුන්ගේ ඔලුවට යන්නේ. හරිද? ඒකත් එක්ක බිස්නස් කඩා වැටලා තියෙනවලු. පියුමි හංසමාලිගේ ඕඩර්ස් අඩු වෙලා තියෙනවලු. ඉතින් අපි දන්නේ මේක ඇයි මේක සමාජගත කරන්න හිතුවේ කියලාත්. මොකද බිස්නස් එක ගන්න එකත් ඒ ගෑණිගේ. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහදින් දක්වන්න අමතක කරන්න එපා. ලැප්ටොප් පරිගණක MacBook මිලදී ගැනීම සඳහා අමතන්න 076 22 77 880